නිදුක් නිරෝගී සුබ දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයාලා එක්ක මගේ අද උදේවරුව කොහොමද ගෙවෙන්නේ? උදේ මගේ පොඩි වැඩ ටිකක් තියෙනවා යාළුවනේ, ඒ ටිකත් කරගන්න අතරේ මම හිතුවා ඔයාලට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණ නිසා මගේ ගාඩන් එකේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න කියලා. ඒ වගේම මගේ නිවස ඉදිරිපස වෙරෙන්ඩා කොටස මම කොහොමද නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා තමයි ඔයාලට ඔය දකින්න තියෙන්නේ. ඉතින් මම අයින් කරන කොට වර්ග ඒ වගේ දේවල් වලින් තමයි මගේ නිවස ඉදිරිපස හදාගෙන තියෙන්නේ. මම හිතනවා තව මාසයක් දෙකක් යනකොට මේක ඉතා මත් ලස්සනට නිර්මාණය වෙයි කියලා. මොකද ඒවා පුංචි පුංචි පැලනේ මම ඔය තැන් තැන් වල තියලා තියෙන්නේ. ඒවා තාම පෝච්චි වලින් උඩට ඇවිල්ලා නැහැ. ඉතින් තව සති දෙක තුනක් යනකොට මට පුළුවන් නැවත වීඩියෝ එකකින් ඔයාලට ඒ දේවල් පෙන්වන්න. ඉතින් අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න යාළුවනේ. ඉතින් මාත් අන්න ඒ වගේ කෙනෙක්. ඒ වගේම මම මේ ඔයාලට පෙන්නන මොනාම හරි මගේ නිවස ඉදිරිපස හදලා තියෙන මල් වලින් හරි විවිධ දේවල් වලින් ඔයාලට ගන්න අදහසක් තියෙනවා නම් ඒවා ඔයාලගේ ජීවිතේට අරගෙන ඔයාලගේ මිදුලට ලස්සන කරගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපිට ලස්සනට ඉන්න ලස්සනට මිදුලක් තියාගන්න මහා ලොකු දේවල් ඕනේ නැහැ. පුංචි පුංචි ගෙදරින් අයින් කරන දේවල් වලින් උනත් ඔයාලට පුළුවන් ඔයාලගේ නිවස ඉදිරිපස වගේම නිවස ඇතුළතත් ඉතා අලංකාරව තියාගන්න. ඒ වගේම ඔයාලට මම දෙයක් කියලා දෙන්නද කියන්නේ මම ආසයි හැම වෙලේම මල් වලින්ම පිරුණු ලස්සන මිදුලක් දකින්න. මේ තියෙන්නේ ඔයාලට ඒ වගේ හදාගත්ත බලල් පහුරු කියන වර්ගය. ඒවා මම ඔය විදිහට හදාන්න තියෙනවා. උතන හොඳ හවුවක් තියෙන්න ඕනේ වගේ මල් පිපෙන්න. ඉතින් ඔය විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඒ වගේම නිවස ඉදිරිපස මම මෙන්න මේ වගේ බංකුවක් හදලා මල් ගස් ටිකක් ඒක උඩ තියාගන්න හිතුවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති පාම් ගහක් තියෙනවා. එතන මම මේ ළඟදී කපලා අයින් කරපු ගහක කොට ටිකක් එකතුවකින් මල් පෝච්චි ටිකක් තියලා නිර්මාණයක් හදාගෙන තියෙනවා. තව මාසයක් දෙකක් යනකොට ඒක ගොඩක් ලස්සනට තියෙයි කියලා මම හිතනවා යාළුවනේ. අපි හැමෝටම විවිධ මානසිකත්වවලින් ඉන්න අයනේ ඉන්නේ. කියන්නේ ඔයාටත් මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රශ්නවල ඉඳලා හිත ලෙඩ වෙනවට වඩා අපේ මිදුල ලස්සන කරගන්න මල් ගහක් හරි ගෙවත්තේ කුමක් හෝ ගහක් කොළයක් හදනවා නම් ඇත්තටම අපිට ඊට වඩා දෙයක් නැහැ. ඒ කියන්නේ මනස සුවපත් කරගන්න තියෙන හොඳම දේ තමයි අපි නිතරම පරිසරයත් එක්ක මුහු වෙලා ඉන්න එක. මම නම් එහෙමයි යාළුවනේ. මගේ දෛනික වැඩ ඔක්කොම සිද්ධ කරන්නේ මම නිවස ඇතුළත නෙවෙයි. ගොඩක් වෙලාවට මම ඉන්නේ ගෙවත්තේ. එහෙම නැත්තම් මගේ මිදුලේ. ඉතින් වැඩිම කාලයක් මම ඉන්නේ මිදුලේ සහ ගෙවත්තේ තමයි. ඔය පේන්නේ මම ඒ ඉද්දී සිදු කරන විවිධ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක්. ඇත්තටම මේක තනිකර මානාවක් තිබුණේ යාළුවනේ. මම නිවස ටික ටික හදාගෙන එනකොට ඒ දේවල් අයින් කරලා මට හිතුණ පුංචි පුංචි නිර්මාණ තමයි ඔයාලා මේ දකින්නේ. මට ෆොන්ට් එකක් තිබුණ නැහැ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ පැසේජ් එකට බිත්තියක් බැඳලා ඒකේ වතුර රඳවනයක් විදිහට මම මානෙල් වර්ග ටිකක් එකතු කරගෙන තියෙනවා මේ විදිහට වර්ණ 3කින්. ඒ වගේම මම ආසයි කිව්වනේ නිතරම මල් පිපෙන මල් මේ හදන්න. ඉතින් ඔය තියෙන විවිධ රෝස වර්ග ටිකක් ඒවා ඕනම පාරිසරික තත්යකට ඔරොත්තු දෙනවා. පායන කාලෙට හොඳටම ඔරොත්තු දෙන මල් තමයි ඔය මම හදලා තියෙන්නේ. මොකද මේ තැනට හරියට අවුව සැර වැඩි. ඒ කියන්නේ අපේ තියෙන පරිසරයත් එක්ක අවුව වැඩිපුරම දැනෙනවා. වේලෙන පරිසරයක් තමයි තියෙන්නේ. ඒවත් එක්ක මේ මල් ඔරොත්තු දෙනවා. මොකද අපිට නිතරම වතුර දාන්න නැහැනේ. ඒ නිසා මේවා දැන් ඔරොත්තු දීලා තියෙන්නේ අවුවට. අවුව වැටෙන්න තමයි එයාලගේ මල් පිපෙන්නේ. ඒ වගේම ඒ ගස් හොඳ කප්පාදුවකින් පස්සේ අපිට
මල් ගොඩාක් එක්ක දකින්න පුළුවන්. ඔය තියෙන කැලණි තිස්ස වර්ග කීපයක්. මේවා නම් මට පැල හම්බුනේ ඒවා. ඉතින් මම ඒවත් මේ මගේ ගෙවත්තේ හිටව ගත්තා. ඔය වගේ ඔය තියෙන්නේ රෝස වර්ග කීපයක්. මම හරිම ආසයි. මොකද අපි කඩෙන් ගෙනල්ලා හදන රෝස වලට වඩා මේ වගේ මල් ගොඩාක් දකින්න පුළුවන්. ඒ වගේම හැමදාම මල් පිපෙන රෝස තමයි මේ ඔයාලා දකින්නේ. වගේම මෙන්න මේ මල් වර්ගත් මම හරිම ආසයි. මේකේ පාට දෙක තුනක් තියෙනවා. ඒ වගේම මම ආස හැම වෙලේම අපේ නිවසට ඇතුල් වෙන වගේම පිට වෙන හැමෝගෙම මනස සුවපත් වෙන විදිහට අපේ නිවස ඉදිරිපස තියාගන්න. ඒ නිසා මං මේ දවස්වල විවිධ දේවල් මගේ ගෙවත් මිදුලට එකතු කරගන්නවා. හැම වෙලේම මිදුල ලස්සනට තියෙන්න ඕන. ඒ වගේම පිරිසිදුව තියෙන්න ඕන ස්ථානයක් තමයි අපේ මිදුල. ඒ නිසා නිතරම මම රොඩු තියෙන ඒවා එකතු කරලා අතු ගාලා පිරිසිදුව තමයි තියාගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තනකොළ වවලා තියෙන ඒවා මේ දවස්වල පැවිල්ල වැඩි නිසා යාළුවනේ පොඩ්ඩක් මැරිලා තියෙනවා. නමුත් වර්ෂාව ගිය ගමන් මේ වගේ තනකොළ නිල්ල ගහලා එනවා. ඉතින් ඔන්න විදිහට කනේරු පොකුරු කනේරු එකක් තියෙනවා. රතු කනේරුත් තියෙනවා. ඔයාලටත් මගේ මේ වීඩියෝ එකේ මොනවා හරි අදහසක් ගන්න තියෙනවා නම් ඔයාලගේ මිදුලට ගන්න. ඉතින් මං ගාව ලොකු මල් එකතුවක් නැහැ. හැබැයි තියෙන ටිකේ නම් දැනට මල් පිපිලා තියෙනවා. මම නැවත විවිධ දේවල් එකතු කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම මෙන්න මේකටත් මම තව ඉස්සරහට මොකක් හරි නිර්මාණයක් කරන්න ඕන. ඒක මම වීඩියෝ එකකින් ඔයාලට ගේන්නම්. මෙතන තව ලස්සන කරන්න ඕන. මෙන්න මේ වගේ ඔයාලට මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් අරගෙන ඔයාලගේ මිදුලට ලස්සන කරගන්න. යාළුවනේ ගිහින් එන්න. සුබ දවසක්. සතුටින් ඉන්න.